ජීවත් වෙන හැම කෙනෙක්ටම එකිනෙකට වෙනස් බලාපොරොත්තු අරමුණු අදිෂ්ඨාන ආසාවල් තියෙනවා. ඉතින් මේ අතරින් සමහරුන්ට ගොඩක් වෙනස් අරමුණු තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයත් එක්ක කතා කරන්න හිතුවේ ඒ වගේ ගොඩක් වෙනස් අරමුණක් තියෙන ඒ වගේම තමන්ගේ මේ අරමුණ ඉටු කරගන්න තමන්ගේ ජීවිතය ගැන පවා හිතන්නේ නැතුව ක්‍රියා කරන තරුණ ගෑන් ළමයෙක් ගැන. ඉතින් මේ ගෑන් ළමයා කවුද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් තමන්ගේ ජීවිතය ගැන පවා හිතන්නේ නැතුව තමන්ගේ අරමුණ ඉටු කරගන්න යන මේ තරුණ ගෑන් ළමයාගේ නම තමයි අලීසා කාසන්. 2001 අවුරුද්දේ මාර්තු 10 වෙනිදා USA වල එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානා වලදී තමයි මේ අලීසා උපත ලැබුවේ. ඉතින් මේ අලීසා තමන්ගේ ජීවිතය ගැන පවා හිතන්නේ නැතුව කරගන්න යන අරමුණ තමයි අඟහරු ලෝකයට යන පළමු ජීවියා බවට පත්වීමේ අරමුණ. ඉතින් මේ අලීසා කාසන් කියන්නේ අභ්‍යවකාශයට වෙන ග්‍රහලෝකවලට විශේෂයෙන්ම අඟහරු ග්‍රහලෝකය ගැන ඉගෙන ගන්න ගොඩක්ම කැමති කෙනෙක්. ඉතින් මේ අලීසාට මේ ආසාව ඇති වෙලා තියෙන්නේ එයාට අවුරුදු 3ක් වගේ ගොඩක්ම පොඩි කාලෙදී. ඒකට හේතුව විදිහට එයාගේ තාත්තා කියන්නේ අලිසා අවුරුදු 3ේදී බලපු කාටුන් එකක් නිසයි කියලා. ඒ කාටුන් එකේ නම තමයි බ්ලැකී ඩ්‍රැගන්ස් කියන කාටුන් එක. ඉතින් මේ කාටුන් එකේදී කිහිප දෙනෙක් අඟහරු ග්‍රහලෝකයට සාර්ථක ලෙස යනවා. ඉතින් මේ අලිසා කාසන්ට අභ්‍යවකාශයේ ඒ වගේම වෙනත් ග්‍රහලෝක ගැන තිබ්බ ආශාව තේරුම් ගත්ත එයාගේ තාත්තා වෙන බර්ඩ් කාසන් මේ අලීසව නාසා ආයතනයෙන් ස්පේස් කැම්ප් වැඩසටහන් වලට යවලා තියෙනවා. ඉතින් එක කැම්ප් එකකට විතරක් ගිහිල්ලා නතර වුණ නැති මේ අලීසා ඊට පස්සේ තුර්කියේ කැනඩාව වගේ තිබ්බ කැම්ප් වලටත් සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ අලීසා මෙහෙම ස්පේස් කැම්ප් 7කට වගේම සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම මේ ස්පේස් කැම්ප් වලට ගියපු අලීසා කාසන් වයස අවුරුදු 12 දී නාසා එකේ තිබ්බ නාසා පාස්පෝර්ට් කියන වැඩසටහනට සහභාගී වෙලා එහි ස්ථාන 14කටම සහභාගී වුණ එකම කෙනා බවටත් පත් වෙලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 15 දී මේ අලීසා උපකක්ෂීය පරීක්ෂණ සහ අභ්‍යවකාශ විද්‍යාවට ආස කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අලීසාගේ තාත්තා අලීසාව උසස් අභ්‍යවකාශ ඇකඩමියකට ජොයින් කරලා තියෙනවා. ඉතින් මේ ඇකඩමියකට ජොයින් වෙච්ච ලාබාලතම පුද්ගලයා වෙන්නත් මේ අලීසා කාසන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තමන්ගේ අභ්‍යවකාශ හීනය සැබෑ කරගන්න මහන්සි වෙන අලීසා ගගනගාමිනියක් වෙන්න අවශ්‍ය කටයුතු විතරක්ම නෙමෙයි එයා තවත් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉංග්‍රීසි භාෂාවයි ප්‍රංශ භාෂාව, ස්පාඤ්ඤ භාෂාව, ඒ වගේම චීන මැන්ඩරින් භාෂාවත් ගොඩක් හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් අද වෙද්දී ගගනගාමිනියක් විදිහට නාසා ආයතනයක් කටයුතු කරන මේ අලීසා පොඩි ළමයින්ට මොටිවේෂන් ස්පීච් උත් පවත්වනවා. ඉතින් මේ වෙද්දී වයස අවුරුදු 24ක් විතර වෙන අලීසා කාසන් 2033 අවුරුද්දේදී තමයි එයාගේ ලොකුම අරමුණ වුණ අඟහරු ග්‍රහයාට පා තබන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ අඟහරු ග්‍රහලෝකයට පා තබන ලාබාලතම ගැහැණු ළමයා වෙන්න මේ අලීසා කාසන්ට 2033 වසරේදී පුළුවන් වේවි. ඉතින් මේ අලීසා කාසන්ගේ අමුතු අරමුණ නිසාම The Mars Generation කියලා 2017 අවුරුද්දේ ෆිල්ම් එකකුත් හැදලා තියෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකේදී ඔයාලට අලීසා කාසන් ගැන වගේම අඟහරු ලෝකය ගැනත් ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම The Mars Generation ෆිල්ම් එකත් ඔයා අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.